ඕකේ එහෙනම් අපි ප්‍රධාන දේවාලයට ඇවිල්ලා ඉන්නේ මුන්නිස්තරමේ. මේ ඔයාලා පේන දිපසුබිම බලන්න ප්‍රධාන දේවාලය ළඟ ඉන්නේ මම. දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. පොඩ්ඩක් බලමු වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියලා තාම හරියට දන්නේ නැහැ. පොඩ්ඩක් හිමීට වීඩියෝ එකක් දාගන්න ගමන් මම ඇතුළට ගෙන පොඩි විස්තරයක් ගේන්නම් ඔයාලට. එහෙනම් අපි ඇතුළට හම්බෙමු. ඕකේ එහෙනම් මේ පේන්න තියෙන ප්‍රධාන දේවාලයට ඇතුළට ඉන්න මම ප්‍රධාන දොස්තරෙන් හිමීට ගානකම් බලමු. පොඩි වීඩියෝ එකක් දාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා බෝඩ් එක ගන්නන්න නැහැ. ඉතින් මේ වීඩියෝ කිරීම තහනම් එහෙම කියලා. ප්‍රධාන දේවාලය. ඉස්සෙල්ලාම අපි යන්නේ මුන්නේශ්වරම් කෝවිලේ පිහිට ඇති පත්තිනි දේවාලයට. මම මේ යන අවස්ථාවේදී පූජාවක් පැවැත්වනවා කෝවිලේ. දැන් ඔයාලට පේන්න තියෙන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ විශ්ව රූපේ නිර්මාණය කර ඇති අවස්ථාව. එහිදී ඔහුගේ සියලු අවතාරයන්හි මුහුණුවන් සමග ඔහුගේ ප්‍රධාන මුහුණ නිර්මාණය කර තිබෙනවා මේ මනාවට මේ ප්‍රතිමාවේ. හරි. වීඩියෝ එක ඉස්සරහට යන ගමන් මම මුන්නේශ්වරම් කෝවිල පිළිබඳ පොඩි වැදගත් කාරණා කිහිපයක් ඔයාලට කියන්නම්. ප්‍රසිද්ධ හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ රාම රජු මෙම ප්‍රසිද්ධ ස්ථානය හා සම්බන්ධ බවට පැවසුණද එම අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1000 දක්වා හෝ දිවෙන කල්පිත අතීතයක් මෙම කෝවිල හිමිකම් කියයි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන මෙම කෝවිල දකුණු ඉන්දියානු කලාපයේ ශිව දෙවියන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු එනම් ඉදිකිරුණු පෞරාණික හින්දු සිද්ධස්ථාන පහ අතරින් එකක්. තවදුරටත් කියනවා නම් පුදුම සංකීර්ණයේ ප්‍රධාන කෝවිල හින්දු බැතිමතුන්ගේ උතුම් හා වැඩිම ගෞරවයට පාත්‍ර වූ ශිව දෙවියන් උදෙසා කැප කර ඇත. ගණ දෙවියන්, අයනායක දෙවියන් හා කාලිමෑණියන් වෙනුවෙන්ද කැප කළ තවත් දේවාල තුනක්ද බෞද්ධ විහාරයක්ද පුදුම සංකීර්ණයට අයත් වේ. බෞද්ධ හා කතෝලික ජනතාවගේද පූජාවට පාත්‍ර වන මෙම මුන්නේශ්වරම් කෝවිල 19 වෙනි සියවසේ අගභාගයේ වන විට පැමිණි බැතිමතුන් අතරින් වැඩිම පිරිස සිංහල බෞද්ධයන් විය. බෞද්ධ විහාරය සහ අයනායක දේවාලය හැරුණු විට අනෙකුත් දේවාලවල පරිපාලනය හින්දුවරුන් විසින් කරගෙන ලැබේ. මෙම ප්‍රදේශයේ කෝට්ටේ රාජධානියට අයත්ව පැවති සමයේදී කෝවිල අවට වූ ගම් විශාල සංඛ්‍යාවක් ගම්වර වශයෙන් ශිව කෝවිලට ලබා දී ඇත. දක්ෂිණ මූර්තිය කියලා තමයි මේ ප්‍රතිමාවට නම සඳහන් කරලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ශිවලිංගය. ශිව දෙවියන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු ශිවලිංගය. මෙවැනි තව ශිවලිංග 5ක් කෝවිල් 5ක නිර්මාණය කර ඇත. ඉන්න එකක් තමයි මුන්නේශ්වරම් කෝවිල නිර්මාණය කර තිබෙන්නේ. පෘතුගීසි ආක්‍රමණ වලින් මෙම කෝවිල දෙවරක්ම විනාශ කරනු අතර එකවරකදී ඒ මත කතෝලික දේවස්ථානයක්ද ඉදිකරන ලදී. නමුත් එම අවස්ථා දෙකෙහිදීම බැතිමතුන් විසින් නැවත මුන්නේශ්වරම් කෝවිල ගොඩනංවන ලදී. 18 වෙනි සියවසේ අගභාගයේදී සිදු වූ ආගමික හා ජන ව්‍යාප්තිය වෙනස් වීමක් හේතුවෙන් කෝවිලවට පවතින බොහෝ ගම් සහ නගර කෝවිලේ පරිපාලනයට සහ නඩත්තුවට ඍජු දායකත්වයක් නොදක්වුවද මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන මංගල්‍ය උත්සවය සඳහා මරදංකුලම් හා උඩප්පු යන ගම්මාන ප්‍රධාන දායකත්වය සපයයි. නවරාත්‍රී සහ සිවරාත්‍රී ඇතුළු ප්‍රධාන හින්දු ආගමික උත්සව මුන්නේශ්වරම් සමරනු ලැබේ. මේ හැර අගෝස්තු හා සැප්තැම්බර් මාසවල සති 4ක කාලයක් පුරා මුන්නේශ්වරම් වාර්ෂික මංගල්‍ය උත්සවය පැවැත්වෙන අතර ඒ සඳහා හින්දි බැතිමතුන් මෙන්ම බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් ආගමිකයින්ද ආගම් භේදයකින් තොරව සහභාගී වේ. නවග්‍රහ මණ්ඩලය කියලා සඳහන් කරලා තියෙනවා බුධ, ගුරු, කේතු. මම සඳහන් කර විස්තරත් එක්ක මම හිතනවා ඔයාලට යම්කිසි අදහසක් මුන්නේශ්වරම් කෝවිල පිළිබඳ ලැබෙන්නට ඇති කියලා. එහෙනම් අපි පොඩ්ඩක් යමු කාලි කෝවිල පැත්තට. එතනට යන්න නම් ප්‍රධාන කෝවිලෙන් එළියට ඇවිල්ලා ටිකක් දුර පයින් ඇවිදන් යන්න තියෙනවා. අපි එහෙනම් එතනට ගිහිල්ලා බලමු.
කාලි දේවාලයේ පරිගැනීම් හා ශාප කිරීම සත්ව බිලි පූජාවන් පැවැත්වීම මෙන්ම ආරූඪ පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. බැතිමතුන් ආරූඪය පිළිබඳ ක්‍රිස්තු පූර්ව 16 වැනි සියවසේදී ජෙසුයිට් පූජකවරුන් විසින්ද වාර්තා කර ඇත. අයියනායක දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති දේවාලයේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ වෙසෙන සිංහල පවුල් විසිනි. මෙම පුදබිම් සංකීර්ණයට අයත් බෞද්ධ විහාරය ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 19 වැනි සියවසේ අගභාගයේදී. ප්‍රධාන පුදබිම් සංකීර්ණයේ නිරිස දෙසට වන්නට පිහිටා ඇති ගණේශ කෝවිල කෝවිල් සංකීර්ණයට එක් වූ මෑත කාලීනම ගොඩනැගිල්ලයි. එය ක්‍රිස්තු පූර්ව 19 වැනි සියවසේ මුල් භාගයේදී දකුණු ඉන්දිය ශිල්පීන් විසින් ඉදිකරන ලද්දකි. තව විශේෂ දෙයක් මම ඔයාලට කෝවිල් 5ක් ගැන මුල් සඳහන් කරන්නේ මේ සම්බන්ධවයි. මුන්නේශ්වරම කෝවිල හලාවත, කෝණේශ්වරම් කෝවිල ශ්‍රීගුණාමලය, නගුලේශ්වරම් කෝවිල කිරිමලේ, තිරුණේශ්වරම් කෝවිල මන්නාරම සහ රාමේශ්වරම් කෝවිල ඉන්දියාව යන කෝවිල් 5 ශිව දෙවියන් වෙනුවෙන් මෙම කලාපයේ ශ්‍රී ලංකාවද ඇතුළුව ඉදිකරන ලද පෞරාණිකම කෝවිල් ඊශ්වරම් ලෙස සැලකේ. දැන් අපි කාලි කෝවිල් පුදබිමට ළඟා වෙලා තියෙන්නේ. අපි ඉන්නේ භූමියේ. අපි දැන් එතෙන් යනකොට දවල් 12 විතර වුණා. අවුරුද්දක් තදිනම් පතිරන අවස්ථාවේ අපි යන වෙලාවේදී මේ දවල් 12 පූජාව ආරම්භ වෙලා තිබුණේ. ඒ හින්දා වලටත් ඒ පූජා පැවැත්වෙන ආකාරය වලට බලා ගන්න ප්‍රමාණ රූපගත කරලා තියෙනවා. එහෙනම් ඒ නරඹන්න. වන්දනාවට පැමිණෙන හින්දු බැතිමතුන් නම් කාලි කෝවිලේ ඇති දවල් 12 පූජාවන වරද්දන්නේ නැහැ. ඒ සහභාගී වීමට දැඩි බලාපොරොත්තුවෙන් තමයි ඒගොල්ලන් පැමිණෙන්නේ. වලට මේ පූජා පැවැත්වෙන ආකාරය බලා ගන්න ඕනේ. එහෙනම් මුන්නේශ්වරම් පිළිබඳ වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. අපි තවත් වීඩියෝකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.